ඔන්න ඉතින් බජට් එකට කන්න පුළුවන් තැන් ඔය හිටපු ඔයාලට තමයි අද වීඩියෝ එක. අද අපි යාළුවෝ කට්ටියත් එක්ක ගියේ මහරගම 96 ෆුඩ් කෝර්ට් එකට. මෙතන නියම තැනක්. අපි අද ලයිව් මැච් එකක් දාලා තිබ්බේ. අපි මුලින්ම ගියේ පීසා පැරඩයිස් එකට. ඒකේ මෙනු එකකින් අපි තෝරලා බැලුවා මොකද්ද කන පීසා එක කියලා. ඉතින් පීසා දෙකක් ඕඩර් කරා. චිකන් ගොඩක් පීසා එකයි මස්නු විතරක් පීසා එකයි. ඇත්තටම ඉතින් චිකන් ගොඩක් පීසා එකේ චිකන් ගොඩාක් තිබ්බේ නැහැ. ඒක නිසා ඉතින් මට 10න් 7.5ක් වගේ තමයි රේට් කරන්න පුළුවන්. හැබැයි මස්නු විතරක් පීසා එකේ නම් ඇත්තටම මස් තිබ්බා. ඒක අපි හිතුවට වඩා රසට තිබ්බා. ඒක නිසා 10න් 9ක් විතර දෙන්න පුළුවන්. ඊළඟට අපි ගියේ රොයල් ෆුඩ් ස්ටේෂන් එකට. ඒකේ මාරම රීසනබල් ප්‍රයිස් එකට තමයි කෑම තිබ්බේ. සබ්මැරීන් වර්ග, බර්ගර් වර්ග, බෙවරේජස් වර්ග එහෙම ගොඩක් තිබ්බා. අපි ඉතින් ගත්තේ අයිස් මයිලෝයි ස්ට්‍රෝබෙරි මොහිටෝ. ස්ට්‍රෝබෙරි මොහිටෝ එක අපි හිතපු තරම්ම රසට තිබ්බේ නෑ. ඒක නිසා ඉතින් මට 10න් 6ක් වගේ තමයි රේට් කරන්න පුළුවන්. අයිස් මයිලෝ එක නම් 10න් 8ක් විතර දෙන්න පුළුවන්. අපි ඉතින් ඒකෙන්ම ආයිත් ඕඩර් කරා බාබකියු චිකන් සබ්මැරීන් හොට්ඩෝගුයි. හොට්ඩෝග් එක අපි හිතුවට වඩා රසට තිබ්බා. ඒක නිසා 10න් 8ක් විතර දෙන්න පුළුවන්. චිකන් සබ්මැරීන් එකටත් 10න් 9ක් විතර දෙන්න පුළුවන්. ඒකේ කටින් කට චිකන් තිබ්බා. ඔන්න ඔය විදියට බඩ පැරෙන්න යාළුවොත් එක්ක කාගෙදර යන්න පිටත් වුණා. ගෙදරටත් කෑම අරන් යන්න අමතක කරේ නෑ. ඉතින් මේ වගේ ලස්සන සූපර් වීඩියෝ අරගෙන ඊළඟට හම්බෙමු. Goodbye.